හයි අවන් එකක් නැද්ද? ඒත් වොරි වෙන්න එපා. අද මම අවන් එකක් නැතුව ගෑස් ලිපේ පෑන් එකක් පාවිච්චි කරලා බටර් කේක් එකක් හදන විදිය තමයි කියලා දෙන්න යන්නේ. බේකරියේ තියෙන රසටම සොෆ්ට් එකට බටර් කේක් එකක් හදන්නේ කොහොමද කියලා එහෙනම් අපි බලමු. ආදරෙන් පිළිගන්නවා Cook and Co එරාම්මගේ YouTube channel එකට. අමතක නොකර channel එකත් එක්ක එකතු වෙන්න. මුලින්ම මම කියන්න ඕනි අද පාවිච්චි කරන්නේ එකම එක බිත්තරයක් කඩලා බෝල් එකකට දාගෙන විනාඩි 2ක් විතර බීට් කරගන්න. බීට් කරලා බටර් මේස හැඳි එකමාරක් මම එකතු කරලා නැවතත් බීට් කරනවා. මම අද ගන්නේ පොඩි පෑන් එකක්. මෙන්න මේ වගේ පෑන් එකක් ලෑස්ති කරගන්න. බටර් බිත්තර හොඳට ක්‍රීමි වෙනකම් බීට් කරගන්න. අමතක නොකර බීට් කරනකොට එකම පැත්තට බීට් කරගන්න. අපි කේක් හදද්දී එකම පැත්තට තමයි බීට් කරන්න ඕනේ. විනාඩි 2-3කට පස්සේ සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්න. එකතු කරලා නැවතත් හොඳට බීට් කරගන්න. මේ වෙලාවේදී විනාඩි 5ක් විතර බීට් කරගන්න වෙයි. මොකද සීනි කැට චුට්ටක්වත් නැති වෙනකම් බීට් කරගන්න. සීනි පොඩ්ඩක්වත් නැති වෙනකම් බීට් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පිටි ග්‍රෑම් 100ක්. අපි කොහොම කඩෙන් පාන් පිටි ගත්තත් මේ පාන් පිටි හලලා එකතු කරගන්න. බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්න. එතකොට තමයි අපේ කේක් එක සොෆ්ට් එකට පිම්බිලා එන්නේ. අපි ඉතින් බටර් කේක් එකක් හදනකොට අනිවාර්යෙන් වැනිලා එකතු කරගන්නවනේ. වැනිලා තේ හැඳි භාගයකුත් එකතු කරගන්න. වැනිලා එකතු කරන්නේ රස වැඩි කරගන්න. එහෙම නැතුව අත්‍යවශ්‍යම නැහැ වැනිලා. වැනිලා එකතු කරගත්තොත් රසයි. එකතු කර නොගත්තා කියලා රසය අඩුවක් වෙන්නේ නැහැ. තේ හැන්දකුත් මම එකතු කරගත්තා. පිටි බේකින් පවුඩර් මේ හැමදේම හොඳට මික්ස් වෙනකන් විනාඩි 5-6ක් අපි බීට් කරගමු. මේ එකතු කරන ඉන්ග්‍රීඩියන්ට් ඔක්කොම එකතු කරලා අන්තිමටම කේක් එක බීට් කරද්දි හරිම සුවඳක් එනවා අපේ කේක් එක. බටර් කේක් හදනකොට මම ආසම පාර්ට් එක තමයි මේක. ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකකුත් එකතු කරලා විනාඩි 2ක් විතර බීට් කරගමු. ඔයාලට ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් කිරිපිටි මේස හැඳි දෙකකට වතුර බොහෝම අඩු ප්‍රමාණයක් එකතු කරලා දිය කරගෙන මේකට එකතු කරගන්නත් පුළුවන්. ලුණු පිංචක් එකතු කරගන්න. අපි එකතු කරගත්තු ලුණු ටික, කිරි ටික මෙන්න මේ වගේ ලී හැන්දකින් හොඳට මික්ස් කරගන්නවා. ෆයිනලි අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ හරිම ස්මූත් මික්සර් එකක්. ඔයාලා මම මේ කියන විදියටම මුලින් ඉඳන්ම මම කියන ඉන්ග්‍රීඩියන්ට් වලින්ම අරගෙන බටර් කේක් එකක් මේ විදියට ගෑස් ලිපේ හදලා බලන්න. හරිම සොෆ්ට් කේක් එකක් තමයි එන්නේ. අපි මෙන්න මේ වගේ පෑන් එකක් ගත්තේ. ඒ පෑන් එකේ බටර් ටිකක් ගාලා අපි ගෑස් ලිපේනේ හදන්නේ. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයිල් පේපර් එකක් දාගන්න ඕනි. ඊට පස්සේ දැන් හදාගත්තු කේක් මිශ්‍රණය පෑන් එකට දාගන්න. අනිවාර්යයෙන්ම පෑන් එකට දාලා දෙපාරක් තුන් පාරක් විතර ටැප් කරගන්න. ඉස්සෙල්ලම ගෑස් ලිපේ කේක් හදන කෙනෙක් නම් ඔයාලා මෙන්න මේ ක්‍රමයට හදා බලන්නකෝ. ඔයාට ආයේ කවදාවත්ම වරදින එකක් නම් නැහැ. එන්නකෝ දැන් යමු බේක් කරන පාර්ට් එකට. ගෑස් ලිප උඩින් මෙන්න මේ වගේ රොටි තැටියක් එහෙම නැත්නම් මොකක් හරි මේ විදියට ෆ්ලැට් පෑන් එකක් තියාගන්න. අන්නේ පෑන් එක උඩින් තමයි අපි කේක් මිශ්‍රණය දාගත්තු පොඩි පෑන් එක තියන්නේ. පොඩි පෑන් එක තියලා අනිවාර්යෙන් පියනකින් වහගන්න. ගෑස් ලිපේ ගින්දර උපරිම අඩු කරන්න. විනාඩි 30කට පස්සේ ටූත් පික් එකක් හරි ඉරට්ටක් හරි අරගෙන චුට්ටක් කේක් එකට ඇනලා බලන්න. කේක් මිශ්‍රණය ටූත් පික් එකේ ඇලෙන්නේ නැත්තම් මෙන්න මේ වගේ කේක් එක හොඳටම බේක් වෙලා ඇති. අනේ වෙලාවේදී ලිපෙන් බාලා නිවෙන්න තියන්න. ලිපෙන් බාලා විනාඩි 10කට විතර පස්සේ තමයි මම මේ කේක් එක කපන්නේ. බලන්නකෝ අවන් එකක් නැතුවත් ගෑස් ලිපේ හරිම ලස්සනට බටර් කේක් එකක් හදාගන්න පුළුවන් විදිය. මේ කේක් එක ටී ටයිම් එකකට පර්ෆෙක්ට්. ඉතින් දැන් ඔයාලා පුළුවන් ගෑස් ලිපේ මෙන්න මේ විදියට රසම රස සොෆ්ට් බටර් කේක් එකක් හදාගන්න. ඉස්සරහටත් මේ වගේම ලේසිම ලේසි රෙසිපි එකක් අරන් එන්නම්. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Thank you for watching.